මේකෙදී අපිට තවත් වැදගත් වෙන දෙයක් තමයි මෙතන තියෙනවා 12 ෆ්‍රේම් රේට් එක. ෆ්‍රේම් රේට් එක එතන ඩබල් ක්ලික් කරාම මේ විදිහට වින්ඩෝ එකක් එනවා. මේකේ තියෙනවා ෆ්‍රේම් රේට්. ඒ කියන්නේ තප්පරයකදී අපිට ෆ්‍රේම්ස් කීයක් පෙන්නනවද කියලා. අපිට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන ඒ වගේම පෙන්වන්නේ අපේ page එකේ size එක ඒක වෙනස් කරගන්නත් පුළුවන්. මෙතනට 20ක් දුන්නොත් ඕකේ කරලා අපිට ඒක කරගන්න පුළුවන් එතනින්. දැන් මේ key frames වලදී තමයි අපේ ඔබ්ජෙක්ට් එක ඇනිමේට් වෙන්නේ. frames වලදී කවදාවත් ඇනිමේෂන් එකක් කරන්න බෑ. ඇනිමේෂන් එකක් කරන්න key frames උඟක් වැදගත්. ඒ වගේම මේ frame rate එක. ඒකෙන් අපිට පුළුවන් ඇනිමේෂන් එකේ වේගය පාලනය කරගන්න.